ඔයාලා අහලා තියෙනවද අර ධර්මාශෝක අධිරාජතුමා අවසාන වෙලා පොඩක් තරහ ඇවිස්සලා මැරෙන්න සුළු මොහොතකට කලින් පොඩක් තරහ ඇවිස්සලා තරහ සිතින් මරණයටපත් වුන නිසා ඕ පිඹුරෙක් වෙලා උපන්න කියලා ඒක අහලා තියෙනවද? එතකොට දැන් කෙනෙකුට මෙහෙම හිතෙන්නේ නැද්ද? යකෝ සර් ඉතින් මෙච්චර මේ පින්දහම් කරන එක තේරුමක් නැහැ නේ වගේ එකක්. එහෙම හිතුණත් දන්නේ නෑ කරන දේ ඉතිරි වෙලා තියෙනවා. එතනින් එහා කතාව දන්නේ නෑනේ. ඒකනේ වැඩි. අර අපි භාගයක් අල්ල ගන්න හොඳ නෑ පුතා කවදාකවත්. එතකොට කවදාකවත් එයා ඔයාලා අහලා තියෙනවද බහුශ්‍රృత කියලා වචනයක්? බහුශ්‍රృత කියන්නේ ඇයි? බොහෝ දේවල් ඇසූ පිරු කියන්නේ. මොකද්ද පිරු කියන්නේ? పూర్වයේ විඳලා තියෙන. කියන්නේ අත්දැකීම් සහිතයි. ඇසූ පිරු කියන්නේ ඒකයි අහන්න ඕන දෙයක්. භාගෙට නෙමෙයි. භාගෙට අහන එකෙන් අපේ සිංහල ජාතියට ඊළඟට අනිත් ජාතීන්ට ඇතන ගොඩක්ම සිංහල අයට තමයි මේ කේස් එකේ සිංහලයේ උන් දැන් පුදුම විදිහට විනාශ වෙලා තියෙන ඊර්ෂ්‍යාවෙන්. අනිත් ජාති වල ගොඩ අඩුයිනේ මේක. ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. ඉතින් කොහොම හරි භාගෙට දැනගන්න එපා. භාගෙට ධර්මයේ දන්න එකත් හානියක්, භාගෙට විද්‍යාව දන්න එකත් හානියක්. ඕන්න ඔය භාගයේ උන් ටික තමයි ඔය දෙකටම බැන ඉන්නේ. එක්කෝ විද්‍යාවට බයිනවා, එක්කෝ ධර්මයට බයිනවා. විශේෂයෙන් විද්‍යාවට බයින්නේ නැහැ මුන් නම්. විද්‍යාවට බයිනවා කියන එක මම ඉල්ලාස් කරගන්නකො දෙකටම බයිනවා කියන එකත් මම ඉල්ලාස් කරගන්න මුන් බයින්නේ ධර්මයට. අපරාධේ. ඔය මිහිඳු මහරහතන් වහන්සේ බැලුවා කියනවා 이르දියෙන්. තමන්ගේ තාත්තා මෙච්චර පින් කරපු කෙනෙක් නිසා කොහේ උපන්නද කියලා. 이르දියෙන් බලද්දී දිවස් වලින් බලද්දී උන්වහන්සේ බැලුවා කියනවා දිව්‍ය ලෝක සිසාරා. ඒ උන්වහන්සේට හරි විශ්වාසයි කියනවා. දැන් තාත්තා ඇති සුගති සියලු දිව්‍ය ලෝක තල සිසාරා බැලුවා කියනවා. ඊට පස්සේ අනේ බ්‍රහ්ම ලෝක වල තින්නක් දන්නේ නැහැ කියලා බ්‍රහ්ම ලෝක ඒත් නැහැ. ඊළඟට මනුස්ස ලෝකෙට ඇවිත් ඇති. බැලුවා නැහැ. සංවේගයක් උපන්නා කියනවා. දුකක් නෙමෙයි රහතන් වහන්සේලා දුක් ප්‍රහාණය කළා නෙති සංවේගයක් අනිත්‍ය ගැන අනිකාගේ ගැන අනුකම්පාවක් එනවා. සංවේගයක් ඇවිත් බැලුවා කියනවා වැරදිලාවත් සසර වැරදිලා කොහෙට ගිහින්ද? ඔව් නිරේකටවත් ගිහින්ද කියලා බැලුවා කියනවා අසුර ලෝක තිරිසන් අපාය බලද්දී ඉන්නවා. ඊට පස්සේ 이르දියෙන් තමන්ගේ තාත්තා ඉදිරියේ පෙනී හිටියා කියනවා. පිඹුරෙක්. රහතන් වහන්සේලාට රහත් 이르දි තියෙනවා. ඒවා ඉතින් මේ ප්‍රශ්න කරන්න යන්න එපා මේ දෙක දෙකන්. සයන්ස් වල ඒවා එහෙම තියාගන්න මේක එහෙම තියාගන්න. අපරාධ එහෙම කරගන්න යන්න එපා වදරු. දැන් ඇත්තට මේ සාමාන්‍ය මේ ලෝකෙ මිනිස්සු අතේ කරන්නේ දැන් වෙස්ටර්න් මෙඩිසින් and මේ මොනවාද අපේ පෙරදිග වෛද්‍ය විද්‍යාව කියලා දෙකක් තියෙනවනේ. ඒතර ඒ දෙකමත් අපේ අය මික්ස් කරගන්නේ. එහෙව් එකේ ඔයාලා මේවා මික්ස් කරන්න යන්න එපා. විද්‍යාව විද්‍යාව විදිහට තියාගන්න. ධර්මයේ ධර්මය. මේ දෙක පහදන්න බෑනේ. එතකොට මේ කීවා කියනවා තාත්තේ තේරෙන විදිහට වැරදිලා තියෙනවා. ඒ නිසා සිල් ගන්න කිව්වලු. මේක ඉතින් මේ ග්‍රන්ථවල තියෙන විදිහ මම කියන්නේ. කොහොමද සීලය සමාදන් කරවලා තියෙන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකීම සමාදන් කරවලා. ඒතර අර සතත් හිතට ගත්තලු එහෙනම් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. දැන් පිමුරන්ට ඉතින් සත්තු මරන්න වෙනවා. දවස් 7ක් විතර තිස්සේ නොකා නොබී ඉඳපු තැන මිය ගියා. ඒ පාර මෙරුණේ තරහකින්ද සීලයෙන්ද? සීලේ හිතේ තියාගන්නේ. ඊට පස්සේ හටගත්තා කියනවා මනුස්ස ලෝකේ. අනුරාධපුරේ. ඊට පස්සේ උන්වහන්සේ ධර්මය අහලා හිත පැහැදිලා පැවිදි වෙලා රහත් වුණා. උන්වහන්සේගේ නම කුජ්ජ තිස්ස. අපි දන්නෙත් නැහැ. ඒ වෙනකොට අනුරාධපුරේ රජකම් කරන්නේ කවුද? රජකම් කරන්නේ දුටුගැමුණු රජතුමා. බලන්නකොනේ තමන්ගේ පුතාගෙන් ධර්ම දායාදය ලැබ රජකම් කරන සමයක තාත්තා ඉපදිනවා. පුදුම සහගතයි මේ සසර.
කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ බොහෝ කොට පින් කරගෙන කෙලෙසුන් නසා රහත් වෙලා හරි නිහතමානීව කල් ගෙවුවා කියනවා. දැන් කොහමද ධර්මාශෝක රජතුමා දැන් මේ එතුමගෙන් ලැබිච්ච දායාද තියෙන්නේ. හැබැයි නිහතමානීව කල් ගෙවලා උන්වහන්සේ පිරිනිවන් පානෝ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කරලා ධාතු සෑයක් තනවනවා. ඒක තියෙනවා රුවන්වැලි සෑය කෙළවර එහා පැත්තේ. රුවන්වැලි සෑයට ඇතුළේ ඉන්න තැන හතරමං හන්දියක් නේ. ඒ හන්දියෙන් පහළට යද්දී මොහොම පහළට ගිය ගමන් මේ බෙන්ඩ් එකක් එක ගරා වැටිච්ච සෑයක් තියෙනවා. ලක්දිව බුදුසසුන දායාද කරපු මිහිඳු මහරහතන් වහන්සේගේ පියාණන් ඒ කාලේ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ගරා වැටුණු සෑයක තියෙනවා. ගිහිල්ලා මලක් හරි පහනක් හරි පූජා කරා. ගිය වෙලාවක කුජ්ජතිස්ස මහරහතන් වහන්සේගේ ධාතුන් සෑය කියලා එතන කල තියෙනවා. ඒ වගේ දැනගන්න. දැන් ඔය බලන්නකෝ ඔය අල්ලගෙන අනිත් පැත්තට ගහන්නේ කොච්චර පින් කළත් වැඩක් නැහැ. ධර්මාශෝක රජතුමාත් පිඹුරෙක් වුණා. නෑ පින කියන එක එනවා. තේරුණාද? පින් දහම් කරන එක නතර කරන්න එපා ඒ නිසා.